welcome back to my YouTube channel. ඉතින් අද vlog එක පටන් ගන්න මම computer course එකට යන තැනින්. computer course එක ඇතුළේ නම් මට videos ගන්න මොකුත් බැරි වුණා. මම ඔයාලට ලෑස්ති වෙන්න තමයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ දවසේ මම ගියා library එකට පාඩම් කරන්න. ඉතින් සුපුරුදු පරිදි මේ ලොට්ට ටික පර්ස් එකට දාගෙන ඔය ටිකත් පර්ස් එකට දාගෙන අපි යමු. මේ ටික තමයි බෑග් එකට දාගන්න තියෙන්නේ. මේ තමයි මගේ කැතම බෑග් එක. අලුත් බෑග් එකක් ගන්න ඕනේ. මේ තමයි අද outfit එක. ගවුම් අඳින ජීවියෙක් නෙමෙයි. උනාට ඉතින් ගවුමක් තමයි අඳගෙන ගියේ. මේ ටික තමයි යූස් කරන්නේ. ලයිබ්‍රරි එකට යනවා කිව්වට මම කවදාවත් ඔයාලට ලයිබ්‍රරි එක පෙන්නුවේ නැහනේ. මේ තමයි ලයිබ්‍රරි එක. ඉතින් මේ තමයි ඇතුළට ගියාම තියෙන view එක. මෙතන තමයි අධ්‍යනාංශය තියෙන්නේ. අධ්‍යනාංශයට එළියෙන් පේන view එක තමයි මේ. මෙතන තියෙන සෙල්ලම් පිට්ටනියක්. මේ ඉන්නේ මම. ඔන්න දැන් 9:26යි. දැන් තමයි මම වැඩ පටන් ගත්තේ. Welcome to Hazara's Daily Dose. මම අද කෙලින්ම කතාවට එන්න. අපි හැමෝම වැටෙන්නේ එකම තැනකදී. අද කරන්නම් හෙට කරන්නම් කියලා වැඩ කල් දාන එක නැත්තම් ඊට වඩා හොඳ වෙලාවක් එයි කියලා බලාගෙන ඉන්න එක. හැබැයි අත්තම කතාව කවදාවත් අපිට පර්ෆෙක්ට් වෙලාවක් එන්නේ නැහැ. මොටිවේෂන් එකක් එනකම් බලන් ඉන්න එපා. මොටිවේෂන් එකක් කියන්නේ හරියට කරන්ට් එකක් වගේ. එනවා යනවා. ඒක උඩම යපෙන්නත් එපා. වැඩක් පටන් ගන්න ඕනේ මොටිවේෂන් ආවම නෙමෙයි. ඩිසිප්ලින් එකක් හෙවත් සොයන් මිනයක් ඇති කරගෙනයි අපි වැඩක් පටන් ගන්න ඕනේ. ආසුණත් නැතත් කරන්න ඕන දේ වෙලාවට කරන්නත් ඕනේ. පොඩියට පටන් ගන්න. එකපාර ලොකු දෙයක් කරන්න ගියාම තමයි එපා වෙන්නේ. අද කරන්න තියෙන වැඩේ පුංචි කොටසක් හරි කරලා බලන්න. කම්මැලි හිතුණත් මම විනාඩි 5ක් විතර මේ වැඩේ කරගෙන යනවා කියලා පටන් ගන්න. ඒ විනාඩි 5 තමයි අමාරුම. අනුන්ගේ ප්‍රගතිය එක්ක ඔයාව සසඳන්න එපා. Facebook, Instagram එකේ අනිත් අය දාන පට්ට ලයිෆ් දැකලා මානසිකව පැටෙන්න එපා. ඒ හැමෝම පෙන්නන්නේ යාළගේ හොඳම ටික විතරයි. ඔයා තරඟ කරන්න ඕනේ ඊයේ හිටපු ආයෙක විතරයි. වැරදීම් කියන්නේ පාඩම්. මොකක් හරි වැරදුනාම මට මේක කරන්න බෑ කියලා අතාරින්න එක නෙමෙයි ඔයා කරන්න ඕනේ. ඒකෙන් ඉගෙනගෙන ඊළඟ පාර මීට වඩා හොඳට කරන්නේ කොහොමද කියලා ඔයා හිතන්න ඕනේ. අවසානෙට මට කියන්න තියෙන්නේ කිසිම කෙනෙක් ඇවිත් ඔයාව දිනවලා දෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් එකම කෙනා කණ්ණාඩියේ ඉස්සරහා ඉන්න ඔයා විතරයි. ලොකුවට හිතන්න. හැබැයි දැම්ම පොඩියට වැඩ පටන් ගන්න. කම්මැලිකම අතහැරලා ෆෝන් එක පැත්තකින් තියලා දැම්ම කරන්න තියෙන වැඩේට බහින්න. ඉතින් ඇතුළේ ඉඳලා එපා වුණ හින්දා මං එළියට ආවා. ඉතින් එළියේ තියෙන ස්ටඩි ඒරියා එකක් එළිය හරිම ලස්සනයි. මං ඇතුළේ ඉන්නේ හුළඟ වැඩි හින්දා. මොකද හුළඟේ ඉඳලා ගෙදර ගියාම මට තරු පේනවා. මොකද මට සැම වැඩි වෙන හින්දා. ඉතින් මම මේ පෙන්නන්නේ මම ප්‍රෙසෝන් නේල්ස් වගේ එකක් දැම්මා. ඒ වගේම මෙහෙන්දි ටියුබ් එකක් තිබ්බා.
ඔහේ ඇන්ද ඉතින් මට ලස්සනට අඳින්න තේරෙන්නෙත් නැහැ. හිතට ආවේග ඔහේ ඇඳලා දැම්මා. මේ තියෙන්නේ ටවුන් ගිය දවසක්. ඉතින් මේ තමයි අවුට්ෆිට් එක. ටවුන් එකේ නම් වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. මොකද මට හරිය ලැජ්ජයි එළියට ගියාම මොනවත් කරන්න. ඉතින් මේ ටික තමයි යූස් කරන්නේ නා. මේ ඉන්නේ ඉතින් මම. හරිම සිරියාවන්ත ගෑනු ළමෙක්. හරි ඉතින් මේ යනවා කියලා තමයි අපි නෙමෙයි මම පෙන්නන්නේ. ඉතින් එදා අපේ අත්තම්මගේ බර්ත්ඩේ එක තිබ්බා. ඉතින් ඒකට ගත්ත කේක් එක තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. මේ ඉන්නේ අත්තම්මි. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. මේ vlog එක බලලාට thank you. සතුටින් පරිස්සමින්